ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරපු සමීක්ෂණයෙම පෙන්නනවා 22% තාරුණ්‍යයෙන් ඉන්න දරුවෝ කියනවලු අපිට පාළුයි තනිකමයි. අපේ හැඟීමේ අපි හිතන දේවල් කියන්න කවුරුවත් නැහැ. අපිට ඇහුම් කන්න දෙන්න කවුරුවත් නැහැ. අම්මා උදේ ඉඳන් හැන්ද වෙනකම්ම කියන්නේ විභාග පාස් වෙන්න. නැත්තම් ඔබට අනාගතයක් නැහැ. එතකොට අපි හිතන්නේ වෛද්‍යතුමනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමයි හුදකලාභාවයෙන් පෙළෙන්නේ කියලා. ඔබතුමා කියනවා තරුණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිය මැයි මාසේ කරපු සමීක්ෂණයේ ප්‍රතිඵල වේ. 22% අපිට පාළුයි අපිට තනිකමයි. අපේ දේවල් කියන්න කවුරුවත් නැහැ මෙතුමිය කිව්වාගේ. මේ පවුල ඇතුලේ බිඳ වැටීමට හේතුවක් තමයි එකක් තමයි මේ ඔය සමාජ මාධ්‍ය. ඉතින් සමාජ මාධ්‍ය තුළ මෙතුමා ලස්සන වචනයක් කිව්වා මේ මහාචාර්යතුමා ඉන්ඩිවිඩුවලයිසේෂන්. ඒ කියන්නේ පෞද්ගලික පුච්චලවාදයක් ගොඩනගින මගේ කාර් එක මගේ ගෙදර මේ බලන්න මං කොච්චර සල්ලි හම්බ කරනවද. අර මේ චරිත මවන තරුණයන් තුළ. එතකොට ඔවුන් තුළ තියෙන වැලියු සිස්ටම් එකක් නෙවෙයි. ඒ කියන්නේ ජීවත් වෙන්න ඕන සාර ධර්ම නෙවෙයි ඔවුන් තුළට ඇතුල් වෙන්නේ. කොහොමද ඉක්මනට කාර් එකක් ගන්නෙ? ඉක්මනට ලොකු ගෙයක් හදාගන්නේ? දැන් මං කියන්නේ සංතෝ විශ්වාස කරන්නකො මේ ළඟදී එන ළමයෙක් අවුරුදු 17යි. තාත්තා බැංකුවක මැනේජර් කෙනෙක්. තාත්තත් එක්ක රණ්ඩු වෙනවා ඔය පරණ කාර් එක විකුණලා අලුත් එකක් ගන්න. දැන් ඉලෙක්ට්‍රික් එකේ ලස්සන ඒවයි කියනවා. ගෙදර ලොකු රණ්ඩුවක්. අන්තිමට මේ ළමයා ડિප්‍රෙස් වෙලා අවපීඩනයට ගිහිලා තාත්තට ගහන්නත් වෙනවා. ඇයි අපි ඉස්කෝලෙන් ළමයිටත් අර අම්මලා තාත්තට මේ වගේ කාරණේ තියෙන්නේ. මේක බවන්නේ කවුද මේ මාධ්‍ය? ඒක තමයි මම දැක්ක ඔය මේකේ මේ මයික්‍රොසොෆ්ට් එකේ ඉන්න චීෆ් එක්සිකියුටිව් ප්‍රධාන විධායක නිලධාරියා කියනවා ඒ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තියෙන කෘත්‍රිම බුද්ධිය ඔබට PhD සහ ඔබ හුඟක් ඉගෙන ගන්නත් පුළුවන්. ඒත් ඔබ සාර්ථක පුද්ගලෙක් වෙන්නේ නැහැ. ඔබට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. ඔබ කවුද? අනිත් අය කවුද? හැඟීම් අඳුනා ගන්න දරුවා පුංචි කාලේ ඉඳන් පුරුදු කරේ නැත්නම් ඔබට සාර්ථක පුද්ගලෙක් වෙන්න බෑ.